ත්‍රී වීල් එකක් පාවිච්චි කරන ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ ත්‍රී වීල් එක රැක බලා ගන්නවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයාගේ ත්‍රී වීල් එක රැක බලා ගන්න වගේම ඔයාගේ පොකට් එකත් රැක බලා ගන්න වාසිදායක සහ වැදගත් වෙන කාරණා කීපයක්. වීඩියෝ එකට යන්න කලින් අපි මතක් කරනවා ටුක් ටුක් ටියුබ් SL අපේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් දාපු ගමන් එතකොට ඔයාට අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. ත්‍රී වීල් එකක් කොහොමද ලෙඩ ආවම කරගෙන පරිස්සමෙන් ආදරෙන් ඒ වගේම පිළිවෙලකට පාවිච්චි කරන්න කියන දේ තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ. එහෙනම් අපි එකින් එක කාරණා වලට යමු. નિયમિત කාලයට තමන්ගේ සර්විස් එක කරන එක තමයි මූලිකම දේ. පාවිච්චි කරන ඔයිල් එක, ඒ වගේම දුවන කිලෝමීටර් ගාන, ඒ වගේම ඔයිල් එක පාවිච්චි වෙන කාලය උඩ තමන්ගේ සර්විස් වාරය තීරණය වෙනවා. හැබැයි එක දෙයක්. සමහරු හිතාගෙන ඉන්නවා කිලෝමීටර් 3500 4000 එහෙම නැත්නම් 5000 ඒ වගේ ආවම සර්විස් එකට යන්න ඕන කියලා. සමහරුන්ගේ කිලෝමීටර් 3500 හෝ 5000 එන්නේ මාස 6කට සැරයක්. හැබැයි සමහරුන්ගේ ප්‍රමාණය මාසෙන් නැත්නම් සති දෙකෙන් හෝ තුනෙන් එනවා. ඉතින් එතකොට කිලෝමීටර් ගාන උඩ සර්විස් එක කරන එක නුවණට හුරු ක්‍රියාවක් කියලා අපි නම් හිතන්නේ නැහැ. ඒකත් එපාලු මේකත් එපාලු. එතකොට කොහොමද සර්විස් එකක් කරන්නේ? අන්න කාරණාව. ඔයා මෙන්න මේ කාරණා දෙක ඔළුවේ තියාගන්න. එක්කෝ කිලෝමීටර් 3500 5000 අතර කිලෝමීටර් ගාන හරි මාස 3. මෙන්න මේ දෙකෙන් පළවෙනියෙන් එන දේ එහෙම නැත්නම් පළවෙනියෙන් එන කාරණාව උඩ ඔයාගේ සර්විස් එක කරන්න. සමහර විට කිලෝමීටර් 3500 4000 එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාස 3 එන්නත් පුළුවන්. මෙන්න මේ දෙකෙන් පළවෙනියට එන දේ උඩ ඔයාගේ සර්විස් එකේ වාරය තීරණය කරන්න. අන්න ඒක තමයි පොකට් එකට වගේම නුවණටත් හුරු ක්‍රියාව. අපි කතා කරන දෙවෙනි කාරණාව වෙන්නේ හරි තැනකින් ඔයාගේ සර්විස් එක නැත්නම් ඔයාගේ රිපෙයාර් එක මේ දෙකෙන් ඕන එකක් හරි තැනකින් කරන්න කියන එක. හොඳ මැකැනික්ස්ලා, ඒ කියන්නේ හොඳ කාර්මික ශිල්පියෝ දාලා පිළිවෙලකට හොඳ විදිහට මැෂින් පාවිච්චි කරලා කරන තැන් වගේම ගස් යට තියාගෙන සර්විස් රිපෙයාර් කරන තැනුත් තියෙනවා. අපි මෙතනදී කිසිම දෙයක් ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. ඒ කියන්නේ පහත් කරලා කතා කරන්නේ නැහැ. අපි කියන්නේ ඔයාගේ ඔළුව පාවිච්චි කරලා යාළුවෝන්ගෙන් අහලා ඒ වගේම දන්න කෙනාගෙන් අහලා හරිම තැනකින් ඔයාගේ සර්විස් එක හරි රිපෙයාර් එක හරි කරගන්න කියලා. මොකද ඒක ඔයාගේ පොකට් එකට වගේම ඔයාගේ ආදරණීය ත්‍රී වීල් එකටත් ඉතාම වැදගත් කාරණාවක්. හරි තැනකට ගියාටම මදි. එහෙනම් මොකද්ද තුන්වෙනි කාරණාව? තුන්වෙනි කාරණාව වෙන්නේ තමන්ගේ වාහනයට හොඳ පාර්ට්ස්, හොඳ ඔයිල්, ඒ වගේම ඕනම අමතර කොටසක් හොඳ දේවල් වලින් යොදා ගන්න පුළුවන් නම් අන්න ඒකත් ඔයාගේ වාහනයට වගේම ඔයාගේ පොකට් එකටත් ගොඩක් වැදගත් වෙයි. තමන්ට හොඳ බ්‍රෑන්ඩ් එකක්, හොඳ ක්වොලිටි බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න තීරෙන්නේ නැත්නම් ඔයා කරන්න ඕනේ අනිවාර්යම දේවල් කීපයක් තියෙනවා. එක්කෝ ඔයාගේ මැකැනික්, ඒ කියන්නේ ඔයාගේ ගරේජ්මන්, එහෙම නැත්නම් ඔයාගේ ත්‍රී වීල් එක හදන බාස්, අන්න එයාගෙන් උපදෙස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ යාළුවෙක්ගෙන් ත්‍රී වීල් පදින පළපුරුද්ද තියෙන කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට විශ්වාසනීය තැනකින්, ඒ කියන්නේ කඩේකින් හරි සර්විස් එකකින් හරි කරුණු දැනගෙන ඉගෙනගෙන පාර්ට්ස් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරොත් ඔයාගේ ආදරණීය ත්‍රී වීල් එක ආරක්ෂා වෙනවා වගේම ඔයාගේ පොකට් එකත් අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. හරි වෙලාවට සර්විස් එක කරලා හරි තැනකට ගිහිල්ලා හොඳ පාර්ට්ස් දැම්මටම මදි. එහෙනම් මොකද්ද හතරවෙනි කාරණාව? හතරවෙනි කාරණාව තමයි ත්‍රී වීල් එක පිරිසිදුව වගේම වගකීමෙන් පාවිච්චි කරන එක. අපි කතා කරමු මේ මොකද්ද කියලා. ත්‍රී වීල් එකේ කුණු දූවිලි වගේම සත්තුන්ගේ ජරාව හින්දා ඉක්මනට දිරන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට අපවිත්‍ර වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට නිතර වාහනේ පිරිසිදු කරනවා නම්, නිතර වාහනය ගැන හොයලා බලනවා නම් මෙන්න මේ වගේ ප්‍රශ්න වලින් ඔයාගේ වාහනේ බේර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ලංකාවේ මාර්ග තත්ත්වයේ වගේම දේශගුණයේ උඩත් ත්‍රී වීල් එක වගේ ලොකු තාක්ෂණයක් නැති වාහනයක් ඉක්මනට සවුත් වෙන්න පුළුවන්. මොකද මේවා ජපන් තාක්ෂණයෙන් හැදිච්ච වාහන නෙවෙයි. ඉන්දියානු තාක්ෂණයෙන් ඊටම සරල විදියට හැදිච්ච වාහන. ඉතින් මේ වාහනේ රැක ගන්න නම්
පරිස්සමින් පාවිච්චි කරලා ඒ වගේම පිරිසිදුව පාවිච්චි කරලා ඔයාට ආදරෙන් බලා ගන්න පුළුවන් නම් ඒක ඔයාට වගේම ඔයාගේ වාහනයටත් හොඳයි. ඒ විතරක් නෙවෙයි ඔයාගේ පොකට් එකටත් අනිවාර්යයෙන්ම හොඳයි. මේ තමයි අපි කතා කරන අන්තිම කාරණාව. ඒ කියන්නේ පස්වෙනි කාරණාව. ගොඩක් ත්‍රිවිල් පදින රියදුරු මහත්තුරු වගේම අයිතිකාර මහත්තුරු පුරුදු වෙලා ඉන්නවා ත්‍රිවිල් එකේ රිපෙයාර් එකක්. ඒ කියන්නේ එන්ජින් රිපෙයාර් එකක් හරි වෙන රිපෙයාර් එකක් හරි කරද්දී ලෙඩේ තියෙන තැනට විතරක් බෙහෙත් දෙන්න. ඒ කියන්නේ තියෙන තැන විතරක් හදලා නිකන් ඉන්න. ඒක මොකද තමන්ගේ පර්ස් එකට වාසිදායකයි කියලා එයාලා හිතනවා. අපි උදාහරණයක් ගමු. ඔයාගේ ත්‍රිවිල් එකේ තෙල් පිච්චෙනවා. ඒ කියන්නේ එන්ජින් ඔයිල් පිච්චෙනවා. ඉතින් ඒකට සම්බන්ධ දේ බෝර් එක. එහෙම නැත්නම් සිලින්ඩර් බ්ලොක් පිස්ටන්. ගොඩක් කට්ටිය කරන්නේ ඒ වෙලාවේ ලාභය බලලා මේ බෝර් එක විතරක් මාරු කරලා නිකන් ඉන්නවා. ඒකට අදාළ වෙන රොඩ් එක, ඒ වගේම ක්‍රෑන්ක් වීල් එක, නැත්නම් ක්‍රෑන්ක් එක, ඊතුරු දේවල් එයාලා සලකලා බලන්නේ නැහැ. බෝර් එක මාරු කරලා తాවකාලිකව විසඳුමක් ගන්නවා. ඉතින් ඒක ඒ වෙලාවේ වගේ පර්ස් එකට හොඳ වුණාට තව මාස 3ක් 4ක් එහෙම නැත්නම් මාස 6ක් යනකොට ඔයාට ආයෙත් ලොකු එන්ජින් රිපෙයාර් එකකට ඒක අනිවාර්යයෙන්ම මඟ පාදනවා. අන්න ඒකින්ද අපි ඔයාට කියන්නේ කොයි වෙලේ හරි ඔයාට රිපෙයාර් එකක් ආවොත් අනිවාර්යයෙන්ම දක්ෂ පළපුරුදු මැකැනික් කෙනෙක් ගාවට ගිහිල්ලා මේකට අවශ්‍ය හැම දෙයක්ම වගේ ක්වොලිටි බඩු වලින් යොදා ගන්න පුළුවන් නම් ඒක ඔයාගේ අනාගතයේදී පර්ස් එකට අනිවාර්යයෙන්ම වාසිදායක වෙයි. වර්තමානයේ ඔයාට අමාරු වෙන්න පුළුවන්. මොකද ත්‍රිවිල් පදිනවා කියන්නේ කෝටිපතියෝ නෙවෙයිනේ. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි ණයක් වෙලා හරි ඉතුරු කරපු දෙයකින් හරි Tamanට වාහනේ හොඳට හදාගන්න පුළුවන් නම් අන්න ඒක ඔයාට වගේම වාහනයටත් අනිවාර්යයෙන්ම වැදගත් කාරණාවක්. ඔන්න ඔය කාරණා පහ තමයි අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර විට අපිට මගහැරිච්ච කාරණාත් ඇති. ඒ වගේම තව පොඩි කාරණා තියෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල් තිබ්බොත් අනිවාර්යයෙන්ම අමතක කරන්නේ නැතුව පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඒක තව කෙනෙක්ට ඒ වගේම මේක බලන කෙනෙක්ට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපේ වීඩියෝ එකේ තියෙන හොඳ නරක අනිවාර්යයෙන්ම කියන්න. මොකද ඒවා හදාගෙන තමයි අපිට ඉස්සරහට වීඩියෝස් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේ තවත් ත්‍රිවිල් ගැන වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න අපි එනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.